තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් මම වටින දහම් කරුණක් මේ හැම දෙනාටම කියලා දෙන්න සූදානම් වෙන්නේ. මම මීට පෙර වීඩියෝව තුලින් ඔයාලට සඳහන් කරන්නට යෙදුනා අන්ත දෙකට සිත පුරුදු කරන්න එපා කියලා. හොඳ පැත්තටවත් නරක පැත්තටවත් සිත පුරුදු කරන්න එපා. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන්නේ අන්ත ඒ කිසිදු අන්තයකට හිත පුරුදු කරන්නේ නැතුව හිත මැදට පුරුදු කිරීම තමයි සුදුසු කියලා. එතකොට ලෞතර බුදුහාමුදුරන්ගේ දේශනාවෙත් සඳහන් වෙන්නේ හිත මැදට පුරුදු කරන්න කියලා. මොකද මේකේ වටිනාකම තමයි හිත කාලයක් තිස්සේ මැදට පුරුදු කරනකොට හිත මැදේ පවතින්න උත්සාහ කරනවා. ඒක පුරුද්දක් විදියට හිත මැදේ පවතින්න උත්සාහ කරනවා. මේ විදියට හිත මැදට පුරුදු කරාම අපට අන්ත දෙකට හිත යවන එක නවත්තන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපිට මැදක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ අන්ත දෙකක් පවතින නිසානේ. අන්තයන් දෙකක් පවතින නිසා අපට පුළුවන්කම තියෙනවා මධ්‍යයක් ගැන මැදක් ගැන කතා කරන්න. හැබැයි මේ අන්ත දෙක නැති වෙච්ච දවසට මැදක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් අපි සිත මැදට පුරුදු කිරීම තුලින් කාලයක් තිස්සේ හිත මැදට පුරුදු කිරීම තුලින් කාලයක් යනකොට අන්ත දෙක ඉපේම අතහැරෙනවා. මොකද අපේ පුරුද්ද තියෙන්නේ හිත මැදට පුරුදු කරලා. එතකොට කාලයක් තිස්සේ හිත මැදට පුරුදු කරනකොට අන්ත දෙකේ ජීවත් වීම අත්හැරිලා යනවා. ඒ කියන්නේ අන්ත දෙක අත්හැරිලා යනවා. ඉබේම අත්හැරිලා යනවා. එතකොට අන්ත දෙක අත්හැරිලා යනවා කියලා කියන්නේ අපට මැදක් ගැන කතා කරන්න බෑ. අන්ත දෙක තියෙනකන් විතරයි මැදක් ගැන කතා කරන්න පුළුවන්. අපි කාලයක් තිස්සේ හිත මැදට පුරුදු කරනවා. හිත කාලයක් තිස්සේ මැදට පුරුදු කරනකොට ක්‍රමානුකූලව අන්ත දෙක නැති වෙලා යනවා. අන්ත දෙක නැති වෙනවා කියලා කියන්නේ අපිට මැදක් ගැන කතා කරන්න බෑ. මධ්‍යද ඉබේම නැති වෙලා යනවා. ඒ මධ්‍ය ඉබේම නැති වෙනකොට මධ්‍යස්ථභාවයෙන්ුත් හිත මිදෙනවා. අන්නේ මධ්‍යස්ථභාවයෙන්ුත් හිත මිදිලා යන එක තමයි අවබෝධය කියලා අපිට කියන්න පුළුවන්. අපිට එතන සඳහන් කරන්න පුළුවන් ඉන්නේ මොහොත තමයි සෝවාන් කියන එක. ධර්මයේ අවබෝධය තියෙන්නේ එතන. මිනිසාගේ අවබෝධය පවතින්නේ එතන. ඒක නිසා මේ මධ්‍ය අයින් වීම අන්ත දෙක අයින් වෙනවත් සමගම අන්ත දෙකක් නැති නිසා මැදක් ගැන කතා කරන්න බෑ. සිතේ මැදට පුරුදු කිරීමත් අවසානයේදී ඉබේම අත්හැරිලා යනවා. මධ්‍යත් අත්හැරෙනවා. එන්නේ ඒ සිතපත් වෙන අවස්ථාව අමුතුම මනෝභාවයක්. ඒ මනෝභාවය ගැන අපිට වචන වලින් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මනෝභාවය, ඒ අවබෝධය කියන එක කතා කරන්න මේ ලෝකේ කිසිදු භාෂාවක් ඒ තරම් දියුණු වෙලත් නැහැ. ඒක නිසා ඒ අවබෝධයටපත් වෙනවත් එක්කම සක්කාය දිට්ඨිය කඩා වැටෙනවා. මමත්වයේ නැති වෙලා යනවා. මේ ලෝකේ අපට ඇහෙන, පෙනෙන, දැනෙන සියලු දේවල් වල මායාව වැටහිලා යනවා. ඒ පුද්ගලයා හරි සුන්දර සැහැල්ලු මනෝභාවයක් තුළ ජීවත් වෙනවා. අන්නේ මනෝභාවයට එන්න ඕනේ නිසා තමයි මම ඔයාලට පෙර වීඩියෝ වෙනුත් සඳහන් කරේ අන්තයන් අතහැරලා හිත මැදට පුරුදු කරන්න. කාලයක් යනකොට අන්ත දෙකත් අත්හැරිලා යාවි. අන්ත දෙක අත්හැරෙනකොට මධ්‍යද අත්හැරිලා යාවි. එහෙනම් සිත මැදට පුරුදු කරන්න, එදිනෙදා ජීවිතය තුළ ඒ කටයුතු සිද්ධ කරන්න, ඔයාලාගේ ජීවිතවල එදිනෙදා ජීවිතේ කරන හැම දෙයක් තුළම හිත මැදට පවත්වන්න උත්සාහයක් දරන්න. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා ස්වභාවිකව මේක මේ මහාන වෙලාවත්, සෙරෙප්පු නොදා ඉඳලවත්, පාත්‍ර අරගෙන ගිහිල්ලා දානේ වළඳලවත්, එහෙම මේ ආරණ්‍යගත වෙලාවත් එහෙම කරන්න තියෙන දෙයක් නෙවෙයි. ජීවිතේ ගිහි වේවා, පැවිදි වේවා, දිව්‍ය ලෝකේ දෙවිවරු වේවා, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ වේවා, කාට වුණත් කරන්න තියෙන්නේ මේ සිත මැදටපත් කර ගැනීම විතරයි. ඒ උතුම් භාවයටපත් වෙන්න, උතුම් මනෝභාවයටපත් වෙන්න මේ හිත මැදට ගෙනීම ජීවිතේ කළ යුතු ඊටාම වටින පුරුද්දක් විදියට මට මතක් කරන්න පුළුවන්. එහෙනම් ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.